සමේ තියෙන කුරුලෑලප, එහෙමත් නැත්නම් සමේ තියෙන අඳුරු බව, sunburns, pigmentation මෙන්න මේ වගේ ගැටලු වලින් පෙළෙන කෙනෙක්ද ඔයා. ඉතින් මෙන්න මේ ගැටලු වලට මොකක්ද ඉක්මන් සහ හොඳම ප්‍රතිකාරය කියලා ඔයාලා හිතනවා ඇතිනේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳම ප්‍රතිකාරයක් වෙන කිමිකල් පීල් ප්‍රතිකාරය ගැන. ඇත්තටම කිමිකල් පීල් ප්‍රතිකාරයක් කියලා කියන්නේ මොකක්ද? අපේ සමේ මතු පිට ස්තරය ඉවත් කරලා අලුත් සෛල නිපදවමින් ලස්සන ස්කින් එකක් ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ කිමිකල් පීල් කියලා කියන්නේ. කෙමිකල් පීල් ප්‍රතිකාරය කොටස් තුනකට අපිට කතා කරන්න පුළුවන්. සුපර්ෆිෂල් කෙමිකල් පීල්, මීඩියම් කෙමිකල් පීල්, ඒත් එක්කම ඩීප් කෙමිකල් පීල් කියලා. සුපර්ෆිෂල් කෙමිකල් පීල් එකකින් සිදුවන්නේ අපි ඇප්ලයි කරන ප්‍රොඩක්ට් එක එහෙමත් නැත්නම් රසායනික ද්‍රව්‍ය අපේ මතු පිට ස්තරයේ පමණයි අපි ආලේප කිරීම සිදු කරන්නේ. ඉතින් මේත් එක්ක මේ ඇක්ෂන් එක සිදු වෙන්නේ අපේ මතු පිට සමේ විතරයි. මීඩියම් කෙමිකල් පීල් කියලා කියන්නේ ඊට වඩා ස්තරයක් පොඩ්ඩක් ඩීප් යන ප්‍රතිකාර ක්‍රමයක්. ඩීප් කෙමිකල් පීල් කියලා කියන්නේ අපේ සමේ ගැඹුරටම ගිහින් ගැඹුරින්ම ප්‍රතිකාරය ලබා දෙන කෙමිකල් පීල් වර්ගය. ඔබ ඇයි කෙමිකල් පීල් ප්‍රතිකාරයක් තෝරාගත යුත්තේ? කෙමිකල් පීල් ප්‍රතිකාරයක් හරි ඉක්මනට ගොඩක් වෙලා ගන්න නැතුව අපිට සිදු කරන්න පුළුවන්. ඒ වගේම සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් අඩුම ප්‍රතිකාරයක් තමයි මේ කෙමිකල් පීල් කියලා කියන්නේ. ඒත් එක්කම කුරුලෑ වලට, කුරුලෑ වලවල් වලට, කුරුලෑ මාක්ස් වලට වෙන වෙනමම කෙමිකල් භාවිතා කරමින් අපිට මේ ප්‍රතිකාරය සිදු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ සමයේ තියෙන කන්ඩිෂන් එක මොකක් වුණත් ඒකට ගැලපෙන කෙමිකල් එකක් අපිට තෝරාගෙන මේ ප්‍රතිකාරය සිදු කිරීමේ හැකියාව තියෙනවා. ගොඩක් ඉක්මනට ලස්සන දිදුලන සමක් ලබා ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. පළවෙනි ස්ටෙප් එක විදිහට අපි සිදු කරන්නේ අපේ සමයේ තියෙන තෙල්, කුණු, දූවිලි මේ සියල්ලම ඉවත් කරන්න හොඳින් ක්ලෙන්ස් කරගන්න එක. දෙවෙනි ස්ටෙප් එක විදිහට අපේ සමයේ පවතින තත්වයට ගැලපෙන කෙමිකල් එක ඇප්ලයි කරන එක සිද්ධ කරනවා. ඉතින් මේ කෙමිකල් එක ඇප්ලයි කරද්දී ඔයාලට සමහරක් වෙලාවට දැවිල්ල ගතියක්, කසන ගතියක් වගේ දෙයක් දැනෙන්නට පුළුවන්. ඒක ගොඩක් සාමාන්‍ය දෙයක්. මේ ඇප්ලයි කරපු කෙමිකල් එක කෙටි වෙලාවක් අපේ සමයේ තියලා අපි කෙමිකල් එක නියුට්‍රලයිස් කරන එක කරනවා. නියුට්‍රලයිස් කිරීමෙන් පසුව අපිට පුළුවන් ආෆ්ටර් කෙයාර්, ඒ කියන්නේ මොයිස්චරයිසර්, සන්ස්ක්‍රීන් මේ වගේ දෙයක් අපේ හැමේ ඇප්ලයි කරන්න. මේ වගේ කෙටි ස්ටෙප් ටිකකින් තමයි මේ ප්‍රතිකාරය සිදුවන්නේ. කෙමිකල් පීල් එකක් ඔයාලත් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් පිළිපැදිය යුතු ස්ටෙප් කීපයක් තියෙනවා. ප්‍රතිකාරයෙන් පසුව ඔයාලගේ සමයේ තියෙන මතු පිට ස්තරය ගැලවී ඉවත් වෙන්න පටන් ගන්නවා. මේත් එක්ක ඔයාලා අනිවාර්යයෙන්ම හිරු එළියෙන් ආරක්ෂා වෙන්න ඕනේ. මොකද හිරු රශ්මියට ඔයාලා නිරාවරණය වෙනවා කියලා කියන්නේ තවත් ඔයාලගේ සම ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද අලුත් සෛල තමයි අපේ සමේ නිපද වෙන මේ දවස් ටිකක් යන්නේ. ප්‍රතිකාරයෙන් පසු පළමු දවස් 3-5ක් ඇතුළත ඔයාලා හිරු එළියෙන් ආරක්ෂා වීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. ඒ වගේම මොයිස්චරයිසර් එකක්, හොඳ මොයිස්චරයිසර් එකක් අපේ හැමේ ඇප්ලයි කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොයිස්චරයිසර් එක ඇප්ලයි කිරීම තුළින් අපේ සමේ වියලි ගතිය ආරක්ෂා කිරීමට, තෙතමනේ රඳා පවත්වා ගැනීමට ගොඩක් හේතු වෙනවා. කෙමිකල් පීල් ප්‍රතිකාරය සිදු කරාට පස්සේ අපේ සම පීල් ඔෆ් වෙන්න. එහෙමත් නැත්නම් අපේ මතු පිට ස්තරය අපේ සමේ ඉවත් වීම සිදු වෙනවා. ප්‍රතිකාරයෙන් පසු පළවෙනි දවස් 2-3 අතර කාලය තුලදී හැම ඉවත් වීම සිදු වෙනවා. කිසිම විටකත් මේවා අතින් කඩන්න යන්න එපා. ඔයාලත් මේ ප්‍රතිකාරය ගැන හොඳ අවබෝධයක් ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔයාලගේ සමයේ තියෙන තත්ත්වය අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට ගැලපෙන කෙමිකල් පීල් එක මොකක්ද කියලා අපි ඔයාලට පිළිතුරු ලබා දෙන්නම්. ඔයාලට පුළුවන් 9723598299 ඔස්සේ කතා කරලා ඔයාලගේ අපොයින්ට්මන්ට් එක වෙන් කරගෙන ෆ්‍රී කන්සල්ටේෂන් එකක් එක්කම ඔයාලගේ ප්‍රතිකාරය සිදු කරගන්න.